හෙල්ලෝ ෆ්‍රෙස් ඔනිතින් වාලාද මේ එකතු වෙලා ඉන්නේ ස්වවල් සිරිස්සගේ පස්සන එපිසෝඩ්ඩත් එක් හරිද ඉතින් අපි කලින් එපිසෝඩ්ඩේ මගේ ගෙදර හැදුව අයනට එක බාගට තම හැදුවේ මම වහල ගැහුව නෑන එනට ගයිස් ඔන්න මම මේ ඕෆ් කැමරා වහල ගැහුව හරිද මෙ මේ විදියට ඇතුළත් හැදවා මම වහලේ මෙන්න මෙතෙන්ට එකක් කඩු ඉට පස්ස මෙන්න මෙතන ආය පොඩ්ඩක් ගලවල හදන්ඩලා තියෙනවා කොහොමරි මම හිතන අපේ ගෙදර අවුලක් නැතු ඇති කියලා හරි මම මෙතන අර තිබ්බ ස්ටයිල්ලත් වෙනස් කරයම ගිතරැල්ලුන අඩු හවස්සෙන කියහංග මම ඒත් එක්කමවාට ඇතුළ පෙන්න්න ඇතුළටාවා ම මෙතනින් ඇතදාගත්තා ඉට පස්සේ මෙතනින් ෆර්ස් තුනක් ගත්තා මෙතනින් දින කාෆ්ටින්ට වෙල්ල ඉට පස්සේ මංවාට කිව්වාගේම මෙතනින් ගැහ්වා ස්ටෝරේස් රුම ගරි ඊට පස ම මේවා මේ විදියට පිළිවලට වෙන් කරල තිබ්බා ඉතින් ගයිස් මම ඉතන්ගට අද එපිසෝඩ්ඩ මේ ආශ්‍යක්කොට එම් කරන්න පුළොන්ගේද කියලා ඒනට මම හිතුව විදිහට මේක සැඩල් ක්‍රාෆ් කරන්න බෑහරිද ඉට පස්සේ මම හිතුවා අද අපි අර අපි ස්ටිමයින් ගේවල් මතක ඇති තුන්ගෙන එපිසෝඩ්ඩේ අද පොඩ්ඩක් එහෙට ගියන හොඳයි කියලා හරිද අපි දැම් බ්ලොග් ටිකක් ගණ්ඩ යමු මේ අපට ඕනන අපි බුද්ධන ඕන්න අපිට ස්ටෝන් ඕන හරි ස්ටෝන් නෑන අපිලක දැන් ගොඩම්ම ඩට් මට ටූස් සදාගණ්ඩට ඩෝස්ටෝන් මදිව හරියිස් කමන්නෑ මේ අපි දැන් අවස මේ ටූ සදාගන්න අවස දේවල් ලරගෙනෙමු මට ඔක්කොම ගනි ස්ටෝන් ඕනේ ද මම අයම්පිකක්සෙක්කුත් තරන් යන්න හරිද ඇයි කියලා කිවත් මට ශුවරණයද ඩයිමන්් හම්බේදි කියලා එක නිසා අයම්පිකක්සෙක්කුත් පෙරසා සූදානමට ඇරන් යනවා ඒ වුනාට මට්ට හරිද දැන් ටෝච් ඉවරයි මල්ල ඒක නිසා මට දැන් හරි මේ ඕනෙනවා ගස් ගහක් කපාගෙන ඒ නිසා අපිට විජාට ඇක්ෂයක් හදාගම් එක් එකක් ඊට පස්සේ තව පිකැක්ෂයක් හදාගමු හරිද අපි දැන් විජාට ගිහිල්ලා ගහක් කපා ගස් ටිකක් කපාගෙනමු චාකෝල්ල දණ්ඩ මොකද අපිට දැන් මෙහෙම යන්න බැරිද හරි ගයිස් මම ටෝස් ටික්කුයි අයම් පිකැක්ෂකුයි හදාගත්තා අපි කැම ටිකක් ගමුද මල්ලක රෝ කරපු වාමය තියෙනවා ආය නැද්දබං කන්න දෙයක් හරියට අනි තොක්කොම මෙල් කරන්න ඕන ගමන්න අපිට මේ කැමටි ඇතිවේ හරිගයිස් එනම් අපිද යන්න පටන් ගමු හරේ බඩුඩි ඔක්කොම ගත්තම හිතන්නේ අපි මෙතනින්න හරි එදන්න බඩු මේක වාගෙන මෙම ගයිස් මොක මොකෙක්කයි අවොත් එහෙම මල වදයක් කෙන විට වස්සේ හරි අපි අම්මට සිරි කළුවරයි බ මෙතනි ටෝච්චක් ගහලම පට කළුවරයි හරිගයි සපිත ශේපය පල්ල හට යමු හරිද මට අදවුන් ඩෝයි මනල්වයි මේ අද මට ඔන්නම් මේ අර ඔල් මතයි ගෝල්ටිකත් තිබ ඒ ගෝල්ටි මයින් කරන්න පුළ හරිද ගෝල්ඩටඩා මට ඩයිමන්් ඩටින අද අපි අර කේව් එක එලි කරමු යන්න ටෝස් ගහලා අපි දැම් ෆුල්ල එන්නාමර තියෙන නිසා අවුලන් නෑ හරිද අඩෝ මොකක් හරි ඒසයක් ගිලබ මයින් කරද්දි මේ තියෙන්නේ ගෝල්ටිය ඔන්න අපියාවා ගයිස මෙහෙම කරු පොඩි අර තාපයක් වයි ගහම් මෙහිආකාරයට හරි දෙපැත්තෙන්ම එහෙම ගහවරි ඕලි මෝලි පාවිනවා කරන දේ නෙමේ උඩාරියන මොබ්ලයිස් පෝන්ඩි නෑ අපිට කලින් ගම කියවකි ගයිස් දෙමං අයන් පිකක්ෂ අතර ගන්නම් කොකටත් අයන් පිකක්ෂ අපි එක කොහෙන්ද තියන්නේ දැම ස්ටෝන් දේවගේ යාලු හරි දැනටමත් පල්ලෙහ යාලුව ඉන්න දන්න පල්ලෙහා මොකුත් නෑ වගේ මේ හරිනම් මොක්කුවත් නෑ වගේ හරි අපි යමුගම් පල්ලෙහාට ජාට එල්ලි පිහිරි කරු අද මොබ්ල නැද්ද ඒ ගයිස් අද මොබ්ල නෑ නික
අඩෝ කේවි ඉවරයිනේ. අනේ මෙහෙට තියෙනවනේ. හොල්ලි. අඩෝ මේ ගින ලොකු කේව් යන්නේ වා. අර උඩහටත් තියෙන. අපි පොඩ උඩට ගිහිල්ලා බලමු. මුළු මේ කේව් එකම අද ලයිට් අප් කරන්න ඕනේ. හරිද? මේක මගේ කේව් එක වේ. හොලි. අනේ අම්මේ. හරි මේ ඔක්කොම කරදලී අපිට. මෙහෙනේ බං කට්ටි ඉදලා තින්නේ. ඕ මෙන්න මෙතන වඩියා. සීල් දෙක කඩලා ගියොත් ඔක්කොම ඉවරයි. හරි. ඔය ඉවරයි. හරි යකෝ. හම්මා. අඩෝ එක පට්ට ලොකු කේව්වේ අබ්බා මම හිතුවේ ඉන්න මෙච්චර ලොකු නැතුවේද කියලා. හරි මේ ටිකේ අපි දැන් පොඩ මොන හරි කම්. මෙතෙන් උඩට ආවට වැඩක් නැහැ. අපි එතන ආයේ පල්ලෙහාට තමයි යන්නේ. මම අද ආවෙ නම් ඩයමන්ඩ් ටිකක් හොයාගන්න අදහසින් ඇත්තම කිව්වොත්. අපි පොඩ්ඩක් පල්ලෙහාට යම්මට සිරි. මේක පොඩ්ඩක් මෙතෙන් බ්ලොක් කරමු. ප්ලෑම් බ්ලොක්. ඩෝ බ්ලොක් කරන්න බැරි. අඩෝ රෙස්ටෝරන්ට් දිනවා ගැම්මක්. ශේප්යන් හරි. මෙතන උත්තාල දාමු. කඩන්නයි. ගයිස් මෙතනින් පල්ලෙහාට යන්න බැරි වෙයි කියන්නේ අපිට. හරි කමන්න අපි මේ ස්ට්‍රීම් මයින් එකක් හරි යන්න බලමු. රෙස්ටෝරන්ට් ගමු. මගේ ටෙස්ට් එකේ රෙස්ටෝරන්ට් තිබ්බ මම මතක විදියට. අපි මෙතනින් පල්ලෙහාට මයින් කරමු. හරිද? එතකොට අපිට ඩයමන්ඩ් හොයාගන්න පොඩි මේකක් හම්බෙයි. මේ හරියෙන් අපි මේ පැත්තට පල්ලෙහාට මයින් කරමු. හරිද? එහෙනම් ගයිස් මම ෂේප් එකේ පල්ලෙහාට මයින් කරගන්නම්. ඒ ටික නම් මම රෙකෝඩ් කරන්නේ නැහැ. පළවෙනි පික් එක ඉවරයි. හරිද? ඒ වුණාට මම ළඟ එකම එක මේ වුඩ් එක තිබ්බා. ඒක නිසා මම ක්‍රාෆ්ටිං ටේබල් එකක් මේ හදාගත්තා. අපිට දැම්ම නම් මේ එකක් ඕනේ නැහැ. මොකද අපි ළඟ තව එකක් තියෙනවානේ. තාම මට මොකුත් හම්බුනේත් නැහැ. කමන්නේ අපි තා පොඩ්ඩක් මයින් කරලා බලමු. ෆයිනලි වෙන්න අම්බේ බං එන්න යකෝ ඩයමන්ඩ් එක. දෙකක් තියෙනවා. ඊට වඩා තීද්දන්නේ බලමු. අඩෝ තව තියෙනවා. අඩෝ තව ඇතුළට තියෙනවා. හරි බිම නෑ. 4යි. මෙතනත් තියෙනවා. හම්බේ බං. එතියන්තම් ඩයමන්ඩ් කීයද? 5ක් තිබ්බා. අඩෝ නියමයි. අපි තව ඉස්සරහට මයිනින් කරලා යමු. හරිද? අඩෝ නියමයි බා. මම හොඳට අද මේ මයිනින් ආවේ බා. තව මේ මට හිතනවා ඇති කියලා ඉස්සරහා. හරිද? අවුලක්ම නැහැ ස්ටාර්ට් එක. පළවෙනි විනාඩි 10 තමයි ගිහින් තියෙන්නේ දැන්. ඩයමන්ඩ් 5ක් හම්බුණා. අවුලක්ම නැහැ. කේස් යන්නේ. අපි තව ටිකක් ඉස්සරහට මේ මයින් කරලා බලමු. අඩෝ ගායිස් මට පළවෙනි ඩයමන්ඩ් එක හම්බුනේ මෙතන. හරිද? මෙන්න මෙතනක් ඩයමන්ඩ් එකක් තියෙනවා බා. අඩෝ හැබැයි මෙතන එකයි තියෙන්නේ. අපි බලමු. තව ඉස්සරහට පොඩ්ඩක් මයින් කරලා බලමු. අඩෝ තව එකක් තියෙනවා. ඊ මරු. ගයි. අඩෝ ආයෙ නෑ බා. යෝ ආයෙ නෑ ගයිස්. හරි ගමන්නේ අපිට දැන් ඩයමන්ඩ් 7ක් තියෙනවා. අපි දැන් අපේ දෙවෙනි ස්ටෝන් පිකැක්ස් එකක් කුඩු වෙනකම් මයින් කරලා අයන් පිකැක්ස් එකක් කුඩු වෙනකම් මයින් කරලා උඩට යමු. මෙතනින් යහනම් මයින් කරලා මේ අපි මෙන්න මෙතනින් පොඩ්ඩක් මෙහෙට පටන් ගමුද? මෙතන මයින් කරන්නේ එච්චර සෙට් නෑ. මට අල්ලන්නේ නෑ බා. මොකද අර මොනවද මේ බ්ලොක් වර්ගෙට කියන්නේ මේ බුක් වල මොකක්ද වන්ද? හරි ගයිස් එහෙනම් මම මෙතනින් ඉඳන් ආයෙ මයිනින් පටන් ගන්න. ගයිස් දෙවෙනි පිකෙට් කඩලා ගියා. අඩෝ. මට තව අඩෝ හදන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ ගයිස්. හරි එහෙනම් අදට අපි මේ ස්ට්‍රීම් මයින් එක නතර කරමු. හරිද? ඩයමන්ඩ් 7ක් හම්බුණා නියමයි. අපි ඊළඟ දවසේදී පොඩ්ඩක් තව පෙර සූදානමට අයන් ටිකක් එහෙම එකතු කරගෙන අයන් වලින්ම ගොඩක් පිකැක්ස් හදාගෙන එමු. හරිද? මේ කොහෙද මේ?
උඩට අපි මේ පල්ලෙහාට මයින් කරගෙන එනට ආයේ මේ පැත්තට ගියා. හරි ගයිස් දැන් අපි උඩට යමු. ඩයමන්ඩ් හතක් තියෙනවා පිච්චුනොත් ඉවරයි මචං. හරි කේසෙන්නේ. අපි කොහෙන්ද ආයේ මෙහෙන් නේද? මෙහෙන් තමයි. මෙන්න මෙතන ආයන් තියෙනවා. අඩව නියමයි. අන්න අපි කාරණයක් තියෙන එතන එක ආයන් නෑ. ගයිස් අපි ගෝල්ඩ් ටික මයින් කරගෙන යමු කමන්නේ. අයන් පිකැක්ස් එකක් තියෙනවානේ. අපිට ගෝල්ඩ් ආමර් හදාගන්න පුළුවන් වුණා. මම වැඩි ගෝල්ඩ් ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ ගෝල්ඩ් කියන්නේ හොඳ જાතියක් නම් ආමර් හදන්න මම ටූල්ස් ගැන දන්නවා. ටූල්ස් නම් එක කතා කරලා දන්නේ නැහැ. කොහෙන්ද බං අපි ආවේ? අපි පොඩ්ඩක් ඉන්න ගයිස්. මම මෙහෙන් ආවනම් හරිද? කොයි යඩේවා පැටි මතක නෑ. මම මෙහෙන්ද මෙතනින් උඩින් ආවේ නේ. හරි දාන්න කවුරු ඉන්නවනම් කියන්න ගෝල්ඩ් වලින් ආමර අඩව මෙන්න මෙතනක් තියෙනවා සුපිරි බං. යද්දි තමයි ඔක්කොම මම මෙන්නේ. ආයෙ නෑ ආයෙත් අයන් දෙක කොහෙටද බං වැටුනේ? මම වැට්ටනේ බිමට. කොහෙද අයන් දෙක වැටුනේ? මම අයන් දෙක ගත්තා. අරන්නේ බං. හරි ගයිස් මම අරන් හරිද? ආයෙ මුකුත් අපිට මිස් වුණාද? තවන්නම් පේන්න නෑ. ඉතින් මෙතනින් උඩට යන්න ඕනේ. නේද? අපි මේ ගෝල්ඩ් ටික මයින් කරගෙන යමු. ඉතින් ගයිස් අද මයිනින් ආවේ ගැන එච්චර අවුලක්ම නෑ හරිද? ඩයමන්ඩ් 7යි ගෝල්ඩ් උත් එහෙමෙන් අපි ගන්නවා. ගෝල්ඩ් හොඳයි අපිට නෙදර යන්න. නෙදර යද්දී අපිට ගෝල්ඩ් ඕනේ නෝනේ. හරි ගයිස් එහෙනම් මම උඩට යන ගමන් අර ගෝල්ඩ් ටිකත් මයින් කරගෙනම උඩට යන්න. අඩයි යන්න බෑ. හරි. එහෙනම් ගයිස් මම උඩට ගිහිල්ලා සෙට් වෙන්න. උඩට ආවා රෑ වෙලත් නෑ ඉඳ උඩන්නේ. හරි. එහෙනම් අපි දැන් ගියේ උඩට යමු ආරක්ෂිතව. හවස් සීගෙනද කොහෙද එන්නේ? අපි දැන් ඔක්කොටම කලින් චෙස්ට් ටික අපුරලා ඉමු හරිද? අපි කාලෙන් මොන හරි කෑම නැහැ බඩගිනි. මේ ස්ටික් වලට නම් මේ වෙනට බඩ පිරුණා බා. පොට්ට ස්ටික් වලට මම ආස. හරි අපි කෑම ටික දාගමු මෙහෙම. පොටන් ප්ලස් වැඩක් නැහැ නේ. ඇපල් එකක් දාගමු. හරි ගයිස් කෑම එච්චරයි. ඊට පස්සේ ටූල්ස් මේ ටික තමයි. මම ස්ටික් ටූල් වලට ගන්නේ ටෝච් ටූල්ස් විදිහට තමයි ගන්න. හරිද? මෙන්න මට බෝ එකක් හම්බෙලා ස්කිල්ටින් කරින්කින් අඩෝමරු. එච්චරයි. අපි මේකත් දාගමු. ඔය ටූල් වලට අයිති වෙනවා. ඊට පස්සේ බ්ලොක්ස් වලට අපි මේ ටික දාගමු. මෙතන තියෙන ඔක්කොමගේ බ්ලොක්ස් වලට තමයි තියෙන්නේ. හරිද? මම රෙස්ටෝන් උත් මයින් කරානේ අඩෝනියමයි. ඊට පස්සේ සැප්ලින් මට මේ සැප්ලින් එකක් කොහෙන්ද ඇවිල්ලා? අපි සීඩ් නම් හරි සීඩ් එක ඕනේ නැහැ. බොටම් ප්ලෑෂ් අපි අයින් කරලා දාමු. ස්පෙෂල් තින්ග්ස් වලට දාන්න දෙයක් නම් අපි දැනට දාගමුකෝ රෙස්ටෝන් ටික. ඊට පස්සේ ඕස් වලට අපි දාමු ඩයමන්ඩ් 7යි ගෝල්ඩ් 9යි අයන් 3යි. මම දැන් අයනුයි ගෝල්ඩුයි මෙල්ට් කරගන්න ඕනේ. මම ඒ ටික පස්සේ මෙල්ට් කරගන්න. මම රොටම් ප්ලාස්ටිකත් ෆුඩ් අස්සරම දානවා. ඊට පස්සේ ෂීට් ටිකක් දාගමු කවන්නේ. ක්‍රාෆ්ටිං ටේබල් එක ඕනේ. හරි ගයිස් ඔන්න එහෙනම් අපි දිගන්න කෙටි මයිනින් ස්පීඩ් මයිනින් එක ගියා. කොහොම හරි අපිට හොඳ මේකක් ගන්න පුළුවන් වුණා. අයන් 3යි ගෝල්ඩ් 7යි ඩයමන්ඩ් ගෝල්ඩ් 9යි ඩයමන්ඩ් 7යි. හරිද? එහෙනම් ගයිස් ඉතින් අපි නෙක්ස්ට් වීඩියෝ එකෙන් මොකද කරන්නේ? මට දැන් අශ්වයෙක්ව ටේම් කරන්නත් ආසාවක් තියෙන උනාට සැඩල් එකක් හදාගන්න ඉඩන්නේ නැහනේ. මම මේක පොඩ්ඩක් හිතලා බලන්න. දැන් අපිට තාම මේ නෙදර යන තරම් හොඳ කිට් එකක් නැහැ. හරිද?
හරි ගයිස් එහෙනම් අඩෝ අන්න එන්න බලහන්කෝ වැඩ මුම් මේ ගස් ටික පැල කරලා තියෙන එකේ වාසි ගන්නවා හරි ගයිස් එහෙනම් ඉතින් අපි දැන් මේ එපිසෝඩ් එක මෙතෙන් ඉවර කරමු හරි එහෙනම් ඉතින් නෙක්ස්ට් වීඩියෝ එක හම්බෙමු එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් ගුඩ් බයි